පුතුල සඳකට තරුම පන්නට අඳුර එකේ පින්නා යන්න හැදුවට යන්නේ කොහොමද හිත හැමෙන්න හුවා හායි යාළුවනේ මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලා. ඔන්න අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අපි බලමු නේද මොකක්ද වීඩියෝ එක කියලා. ඉතින් යාළුවනේ දැන් අම්මත් ගාන ගමන් තමයි ඉන්නේ මිදුල. එන්නකො මං ඔයාලට අපි කුරුළු සැටිය පෙන්නන්න. සමහර අය මට බනි මේවත් පෙන්නනවා කියලා. අපේ අම්ම මොනවනවත් ඒක නම් අමතක නැතුව කරනවා. ඒක හොඳට මතක තියාගෙන ඒ වැඩේ නම් කරනවා. එහෙනම් දැන් කාමරේ හොරගමු. ඒ වැඩෙත් ඉවරයි. 3 hours later. අනේ යාළුවනේ කනේව නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. මේ අපේ අක්කා දාපු ඕඩර් එකක් කුර්තා දෙකක් ඕඩර් කරා. නිල් පාට එකකුයි සුදු පාට එකකුයි. නිල් පාට එක අක්කාට සුදු පාට එක මට. මේ තියෙන මගේ එක නිල් පාට එක නම් අක්කා ඇඳලා කොහෙද දන්නේ. ඒකටම කලිසමකුත් ඕඩර් කරා. මේ තියෙන එක මේ දෙකටම 2000 ගාණක් තමයි උනේ. හරියට මට මතක නෑ. ලස්සනයිද මේක? ඔයාලට ඕන නම් මම ඊළඟ වීඩියෝ එකේදී පේජ් එක කියන්නම්. ඕනනම් කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ මේක ෆුල් කිට් එකක්. යාළුවනේ අපේ අම්මා හැමි ටවුන් එකට ගිහින් තිබ්බා. එතකොටත් ඇඳුම් වගේක් ගෙනත් තිබ්බා. මම ඒවත් දැන් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ අම්මට ගෙනාපු සායක්. මේකේ වදමල් තමයි තියෙන්නේ. මේක ඉස්සරහින් පටි දෙකකුත් තියෙනවා ගැට ගහගන්න. ලස්සනයි නේද ඒක? අද සිත සුලග මදහස නගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම්. මේ තියෙන්නේ මට ගෙනාපු ටී-ෂර්ට් එකක්. ඒක නම් එහෙන කියුට් පාටයි නේද? ලස්සනයි. රූප දෙකකුත් ඉස්සරහට තියෙනවා. මේක රෙද්දත් හොඳයි සනීපයි ඇඟට. ඒක නම් ලස්සනයි. රෙහින ගානේ නම් ඇවිල්ලා නොයනා නිසාවෙන් හැබැයින් මැවිලා සැනස යාළුවනේ මේ තියෙන්නේ අපේ අක්කට ගෙනාපු ගවුම. මේකත් එහෙන කියුට්. දැන් මම මේ වීඩියෝ එක වොයිස් කරද්දි මේක අපේ අක්කා ඇඳලා ඉවරයි. ඒක යාළුවා ලස්සනට තිබ්බා. යාළුවනේ මේ තියෙන්නේ අපේ අම්මට බර්ත්ඩේ එකට ගෙනත් දුන්න කලිසමක්. මේක අපේ අම්මා ඕඩර් කරලා තමයි ගෙන්නගෙන තිබ්බේ. මට මේක අඳින්න බැරි වුණා තව. මේක දැන් දවස් 2-3ක් විතර ඇවිල්ලා මං හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලටත් මේක පෙන්වන්න ඕනි කියලා. මේකේ පොඩ් දෙකක් තියෙනවා. මල්ලක මේක කොළ පාටයි තව පාටක් තියෙනවා. මේ රෙද්දත් හොඳයි යාළුවනේ. අර මේක ඇඟට සනීප රෙද්ද. ඒ නිසා මේ රෙද්ද හොඳයි. සැනසීලා ඉන්නම් දුරකින් බලාලා ලස්සන හිටත් නුඹ වෙනුවෙන් පතාලා. දැන් යාළුවනේ අපි තේ බොන තමයි හදන්නේ. පුතුල සඳකට තරුම පන්නට අඳුර එකේ පින්නා 1 hour later. යාළුවනේ ඉතින් මම දැන් චුට්ටක් පාඩම් කරන්න කියලා ගත්තා. ඉතින් යාළුවනේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. යාළුවනේ මං ස්ටඩි කරන විදිය කිව්වොත් මන් නොතේරෙන පාඩමක් තිබ්බොත් ඒක 2-3 පාරක් කියවනවා. ඒත් කියවුණාට මම ඒ පාඩමෙන් ප්‍රශ්න හදලා ඒවට මං උත්තර ලියනවා. නැත්නම් ටිකෙන් ටික හිතින් මතක් කරනවා මොකක්ද ඒ පාඩමේ තිබ්බේ කියලා.
එක කෙනාට තමන් භාවිත කරන වෙනස් වෙන්න පුළුවන්. තමාට භාවනික ක්‍රමයක් තමාට තියෙනවා. ඒක ඔයා හොයාගන්න. ඒක කරලා ඔයා පාඩම් කරන්න පටන් ගන්න. ඒක තමයි මං හිතන්නේ ඔයාට හොඳම දේ. නොමියෙන මල් මතක පිතේ එක එක බිඳ දෙමුව හැටි නිදුගත එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. තවත් දවසකින් අපි හමු වෙමු.